ඕන්න ඉතින් ගයිස් ඔන්න අද කේඩියෙකුක් ගියේ අපේ අලුත්ම තැනකට සූගිරි හෝටෙල් එකට. ඔන්න ඉතින් ගියාට පස්සේ ගයිස් ඔන්න අපිට අපි අද ගියේ රුපියල් 800ට තියෙන චිකන් කොත්තුව try කරන්න. ඔන්න ඉතින් ගයිස් අපි ඇතුල් වෙද්දී පාට ලස්සන view එකක් තියෙනවා ගයිස් අපි දැක්කා සූගිරි හෝටෙල් එකේ. ඔන්න ඉතින් ගයිස් එහෙනම් අපි ඇතුළටම ගිහලා බලමු view එක කොහොමද කියලා. බලන්න ගයිස් වටපිටාවේ තියෙන ලස්සන බාන ලස්සන මල් ඉන්දර ලයිට් දාලා ලස්සන ඩෙකරේෂන් කරලා ලස්සන view එකක් තියෙනවා මේ සූගිරි හෝටෙල් එකේ. ලස්සන view එකක් තියෙන මේ හෝටෙල් එකේ ඇතුළට අපි ගිහිල්ලා බලමු ඇතුළේ තියෙන vibe එක කොහොමද කියලා ගයිස් එහෙනම්. බලන් ඉන්න ආසිතන හෝටෙල් එකක vibe එකක් තියෙන මේ සූගිරි හෝටෙල් එකේ ඇතුළේ නම් තියෙන ගයිස් ලස්සන පට්ටම් view එකක් ගයිස්. ඇතුළේ calm view එක dark mood එකට ලස්සන ඩාක් කලර් එකකින් calm view එකක් තියෙනවා guys. බලන්නකො guys මේ හෝටලේ තියෙන ලස්සන. ඇතුළට ගියාම කන්න කලින් බඩ පිරෙනවා දැක්කම. ආයි මාරම ලස්සන view එකක් තියෙන්නේ guys හෝටල් එකේ. ඊට පස්සේ guys ඇතුළට ගියාම කැම සුවඳ ඉන්න බෑ. මාර ලස්සන හෝටල් එකකට මාරම vibe එකකට හදලා තියෙන මේ සූගිරි හෝටල් එකේ guys අපි මේ කැම එක try කරන්න ඇවිල්ලා try කරන්න විතරයි guys. ඉතින් උන් හින්දි දැන් අමතක වුණා මෙතනට ආවට පස්සේ. ඉතින් guys මෙතන ලස්සන කට්ටියට කපල් පිටින් ඇවිරුණාත් වාඩිලා ඉන්න පුළුවන් ප්‍රයිවසි එක තියන් ඉන්න පුළුවන්. ලස්සන ඩයිනින් ඒරියා එකක් තියෙනවා කියලා ඕගොල්ලොන්ට පේනවා ඇති guys. ලස්සනට වෙනමම සීට් තියෙන ලස්සන ඩයිනින් ඒරියා එකක් තියෙනවා කාටවත් පේන්නේ නැති ලස්සන කපල් වලට වින් වෙනුනත් ඉන්න පුළුවන්. ඉතින් guys ආපු සුවඳට බඩගින්න පුත ඇදලා මං ගියා කිචන් එක පැත්තට. යද්දි බලද්දි අම්මට සිරි ඉස්සෝ දාලා හදනවා මොකද්ද බොලේ වෙන්න කෑමක්. කෑම එක මොකද්ද කියලා රස බලද්දි ගයිස් මාරම කෑම ටික මෙතන හැදෙන්නේ. සුපිරියර් නැවුම් බවින් පිරිසුදු බවින් නම් ආයි 100ක් තියෙනවා මෙතන සුපිරියටම කෑම ටික හදනවා ගයිස්. මේ හැදෙන්න නම් කොත්තුවක්. සුපිරි කොත්තුවක් ඉස්සෝ දාලා ගයිස් මේකේ සුපිරියට මීට් අයිටම් මෙහෙම සුපිරියට දාලා වෙජිටබල්ස් අයිටම් හොඳට දාලා මේ කොත්තුව හදනවා. ඔක්කොටම කලින් මතක් කරන්න ඕනේ ගයිස් මේක ස්පොන්සර්ෂිප් එකක් නෙවෙයි. ඉතින් ගයිස් ඔය තියෙන්නේ සූගිරියේ දුම් දාලා රසට හැදෙන සීෆුඩ් චිකන් කොත්තු එක. බලන්නකෝ ගයිස් ඒකේ ලස්සන. අම්මට සිරි දැක්කම කන්න හිතන බඩ පැලෙනකන් ගයිස්. ඔන්න ගයිස් ෆ්‍රයිඩ් රයිස් එකක් දාන්න ගත්තා සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් ඕක දාද්දි කීරියෙකුට තවත් බඩගින්න වැඩි වුණා ගයිස් මොනා කරන්නද. ඉතින් බලන් ඉන්න උනා ගයිස් මෙන්න එක් බුල්සා එකක් දාන්න ගත්තා. එක් බුල්සා එකක් දාලා මෙන්න සූගිරි අයියා කෑම පාර්සල් ටික වගේ රෙඩි කරනකොට මට බඩගින්න තව එන්න වැඩි වුණා ගයිස්. ඉතින් ගයිස් ඔකට දැන් දැක්කා මේ අපේ සූගිරි හෝටල් එකේ view එක දැක්ක ලස්සන view එකක් තියෙනවා. හරි dark calm view එකක් තියෙනවා කට්ටියට night එකේ එහෙම ලස්සනට enjoy කරන්න පුළුවන් ලස්සන view එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති. ඉතින් ඔයගොල්ලෝ පෙන්නවා වගේ ලස්සන view එකක් තියෙනවා. රැයට තමයි ගොඩම night function වලට එන සුපිරිම හෝටල් එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයගොල්ලෝ මම පෙන්නුවා. දැන් ඉතින් අපි හෙලට තියෙන්නේ අපේ සූගිරි එකයි ළඟදිම හදපු අලුත් පොට් එකට. දැන් රෑ මේ පැත්තේ අපිට පේනවා යකාගල කන්ද පේනවා. අනිත් පැත්තෙන් පේනවා අපිට පහයියංගල ඓතිහාසික ලෙන පේනවා. ඉතින් ගයිස් දැන් රෑ වෙලා දැන් නම් පේන්නේ නැහැ. ඉතින් මතකද ඕගොල්ලෝ මතක් කරනවා YouTube channel එක subscribe කරන්න KDA උපමාව share කරන්න like කරන්න. ඉතින් අපි දැන් හදන්නේ පුත්තුව try කරන්න අපේ සූගිරි අයියාගේ බුලස් සිංහල කෑමක් කනවා නම් සුපිරිම හෝටල් එක මේක තමයි සූගිරි හෝටල්. සූගිරි අයියා හෝටල් එකෙන් තමයි බුලස් සිංහල කෑමක් කනවා නම් සුපිරිම පුත්තුව සුපිරිම රයිස් එක සුපිරිම බයිට් වර්ග අපි සූගිරි අයියා තියෙනවා රයිස් පොත්තු බයිට් වර්ග නූඩල්ස් වර්ග ඕගොල්ලන්ට ඕන විදියට ආයි ගෙනල්ලා ආතල්ලයක් දාලා මෙතන සුපිරියට කාලා ගයිස් ඕගොල්ලන්ට ඉන්න පුළුවන්. අපි එනම් වීඩියෝ එකේදී කැම එක ගෙනාම සෙට් වෙමු ගයිස්. ඔන්න ගයිස් අපි ගත්ත පොත්තේ ක්ලෝස් අප් එක. හරි ගයිස් එහෙනම් ඉතින් මේ ක්ලෝස් අප් එක පෙන්නවා වගේම එහෙනම් ඉතින් අපි වැඩි කතාව ඕනේ නැහැ. පොල් සුවඳක් කරනවා ගයිස් සුපිරි සුවඳක් කරනවා. එහෙනම් අපි ඉතින් වැඩි කතා නැතුව කාලම රස බලමු. අපිට හම්බෙලා තියෙනවා ගයිස් චිලි පේස්ට් හම්බෙලා තියෙනවා. තව ග්‍රේවි එකක් හම්බෙලා තියෙනවා ගයිස්. අපිට තව ග්‍රේවි එකක් හම්බෙලා තියෙනවා. තව හම්බෙලා තියෙනවා ගයිස් සූගිරි හෝටල් එකටම ඒගොල්ලොන්ගේම අලුත් මොකක් හරි
ඒගොල්ලෝගේ මොකක් හරි කොච්චි සෝස් එකක් හම්බෙලා තියෙනවා. කොච්චි සෝස් එකක් අපි වැඩි කතා නැතුව එහෙනම් මේ ප්ලේට් එකට ටිකක් දාගෙන අපි රස බලලා අනිවාර්යෙන් කියමු. වැඩි ගන්න ඔයා ගයිස් ගෙදරින් කාලත් එක්ක ආවේ. ලස්සනට ගානිෂ් කරලා එහෙම තියනවා ගයිස් ඈ. මේ වීඩියෝ එකක් දාගමු ගයිස් ඈ අනිවාර්යෙන්. මොන වීඩියෝ එකක් දාගත්තා ගයිස්. අපි කොච්චි සෝස් එකන ටිකක් දාගමු. chili paste එකන ටිකක් දාගන්නවා guys අනිවාර්යෙන්. chili paste එකක් දාගන්නවා පොඩ්ඩක් කුට්ටුවක් try කරලා chili paste දාගන්න ඕනේ. හරියනම් ටෙස් බයිට් එක කන්න හදන්නේ try කරලා බලමු. chili paste ටිකක් දාගෙන ටෙස් බයිට් එක කනවා guys කාවල වෙන. वाह गाइस हाईली रेकमेंड करते हैं. सुपीरी में कोत्तुවක් सुपीरी स्पाइसेस सुपीरी එක ගන්නම තියෙනවා. सुपीरी में कोत्तुවක් මේකයි. ඊළඟ සිංහල වෙනවා නම් අනිවාර්යෙන් කන්නේ කොත්තුවක් කන්න එකම තැන සූපිරි හොටෙල් තමයි ඉතින් ඈ. අනිවාර්යෙන් බොරු කියනවා නෙවෙයි. අනිවාර්යෙන් ඔයගොල්ලෝ try කරලා බලන්න. අනිවාර්යෙන් ආයි සූපිරිම ෆෝන් නම්බර් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් guys. होटल එක ඕපන් කරන්නේ උදේ දවල් 12ට. දවල් 12 ඉඳන් ආයි පාන්දර 2 වෙනකම් ඕපන් කරලා තියෙන හොටල් එක. අපි තව කටක් කාලා වලමු ඉතින්. මොරු ගයිස් ඉතින් කියන්න වචන නැහැ. සුපිරිම කොත්තුව කාපු සුපිරිම කොත්තුව ඈ. ආ සුපිරි. हाय सुपीरी कोत्तो सुपीरी गाइस ඕගොල්ලෝ විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ හෝටලේ ඉන්න chef මැලේසියන් ඩුබායි වල ගිය සුපිරි chef කෙනෙක් ඉන්නේ. ආයාගේ විදියට හදාගත්ත සීක්‍රට් රෙසිපි එකක් එක්ක සුපිරිම කොත්තුවක් කන්න නම් සුපිරිම තැන තමයි සූග්‍රි හෝටල් කියන්නේ. ඉතින් සුපිරියම්ම තමයි ඉතින්. गाइस वीडियो එක ඉතින් එහා මෙහා එක සද්ද ඇහෙනවා කරන්න දෙයක් නැහැ. අද රෑ වෙලා කරන්න ගොඩක් වීඩියෝ එක මොනවා කරන්නද ඉතින් ප්‍රශ්න වැද්දි කරන්නේ කරන්න දෙයක් නැහැ. අපි ඉතින් එඩිට් කාලා try කරමු. चिकन कैरियम का भी सुंदर තියෙනවා. අපිට एक බුල්සායි එකක් තියෙනවා. एक බුල්සායි එකක් දාලා දෙනවා කොත්තුවට. තව මිරිස් තියෙනවා. එළවලු එහෙම හොඳට දාලා තියෙනවා ගයිස් ඈ. විනය වගේ නෙවෙයි. එළවලු එහෙම හොඳට දාලා තියෙනවා. තව එළවලු එහෙම අමතරක් දාලා තියෙනවා ගෝව එහෙම. ආයින් එළවලු අතින් ආයි සුපිරිම දාලා චිකන් උත් ඒ විදිහටම දාලා තියෙනවා. स्पाइसेस අඳිනු ඉතින් සරත් ගන්න තියෙනවා. ඉතින් මංගා සුපිරිම කොත්තුව මාත් ෆස්ට් ටයිම් try කරන්න මෙතනට ඇවිල්ලා.
ඉතින් කියන්න වචන නැහැ සුපිරි කොත්තුව. අද අපිට මේක චෙෆ් සම්බන්ධ කරගන්න ඉන්නේ. අද හොටෙල් එකේ ගොඩක් බිසි දවසක්. චෙෆ් සම්බන්ධ කරගන්න නෑ. ඉතින් ලොකේෂන් එකත් මාරු view එකක් quality එකම තියෙනවා. ඇතුලේ ඕනනම් ඇතුලේ කතෑ. එළිය ඕන outdoor view එකක් තියෙනවා. ඇතුලේ indoor view එකකුත් තියෙනවා. ඒ ඇතුලේ නම් අද ගොඩක් කට්ටිය බිසි. ඒ නිසා තමයි මම එළිය ගත්ත වීඩියෝ එක කරන්න. එහෙනම් ඉතින් guys ස්පයිසස් දාලා දින හොඳට කොච්චියම දාලා දින සුපිරියට. එහෙනම් ඉතින් guys අදර වීඩියෝ එකේ එන්ඩ් එක ගේන්න සූදානම්. එහෙනම් ඉතින් කට්ටිය ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවෝ ටික. එහෙනම් ඉතින් ආයි කියන අනිවාර්යෙන්ම කොත්තු නම් ඉතින් සූගිරි හොටෙල්ස් තමයි ඉතින් අනිවාර්යෙන් එහෙනම් try කරන්න ඕගොල්ලෝ අනිවාර්යෙන්. එහෙනම් ඉතින් අදර වීඩියෝ එකෙන් සමුගන්නවා. ඕගොල්ලෝ ඉතින් ආයි ලස්සන අලුත්මක වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් කට්ටිය ජය වේවා බුදු සරණයි.